ඔබට සුබ දවසක්. අද අපි බලන්න යන්නේ ඔබගේ ජීවිතය තුල තබා තිබෙන දිව්‍ය පත්කඩ, දිව්‍ය ලියවිල්ල ක්‍රමයෙන් එළියට ගන්නේ කෙසේද? ඉතින් ඒක අනුශාසනයනුත් කරන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේ ඔබ තුල තැබූ දේ ගැන උන්වහන්සේගේ අනුශාසනය. ඒකට කියනවා ධර්ම වාක්‍යයේ දීමනාව කියලා. ඔබ දේවචනයේ කියවනකොට ඔබටම දැනෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දීමනාව මා තුල මෙසේ ක්‍රියා කරයි. ඉතින් දාවිත් හැදෙන වයසේදී අවුරුදු 17 දී එයාගේම යාළුවෙක් ඒ රටේ රජුරවන්ට කිව්වා දාවිත් ගැන මගේ යාළුවෙක් ඉන්නවා ඔහු යෙස්සේගේ පුත්‍රයා. එයා එයාගේ වචන ගැන බොහොම සකසුරුවක්. එයා වීණා ගායනාවට දක්ෂයි. වීණා වාදනයට දක්ෂයි. වීණා ගායනාවට දක්ෂයි. එයා නිර්භීතයි. එයා වික්‍රමාන්විතයි. එයා අනිත් අය ගැන සලකනවා. එයා බොහොම කඩවසම්. එයා සමග හැමතිස්සෙම දෙවියන් වහන්සේ ඉන්නවා. ඉතින් ඒ දාවිත් ගැන ධර්ම වාක්‍ය වචනයක් තමයි යාළුවා කිව්වේ දැන ගැනීමෙන්. දෙවියන් වහන්සේ ඔහු තුල කරපු දේ යාළුවා දන්න නිසා ඒක දෙවියන් වහන්සේගේ දිව්‍ය පත්කඩට යාළුවා එක්කහු කරපු නිසා එහෙම නැත්නම් දිව්‍ය පත්කඩෙන් එය දාවිත් තුල ආපු බව යාළුවා දන්න නිසා රජුරවන්ට ඒක කිව්වා. රජුරවන්ගේ නම සාබු. රජුරුව මොකද ඒ වගේ එකක් අහන්න අවශ්‍ය වුණේ? රජුරවන්ට යකෙක් වැහුණා. ඒක මේ රජුරුව දඩබ්බර වුණා. ඉතින් යට නිදා ගන්න බැරි වුණා. ඒක යක්ෂ ආත්මයක් කියලා රජුරවන්ටම තේරුණා. එතකොට එයා තීරණය කරා ආලේප ලද්දා වූ දැන් වහන්සේගේ ආශ්‍රය ඇත්තා වූ දැන් වහන්සේගේ ආලේපය ඇත්තා වූ දැන් වහන්සේගේ අභිමුඛය ඇත්තා වූ කෙනෙක් ලවා වීණා වාදනය කළහොත් මේ උවදුර දුරුවි ඔහුට නිදා ගන්න පුළුවන් වෙයි. ඉතින් දාවිත් ඇවිල්ලා අර යාළුවා කිව්ව විදිහටම රජුරුවන්ගේ නිින්ද යනකම් යක්ෂයා දුර වෙනකම් වීණා වාදනය කරමින් ගායනා කරා. ඒ දාවිත්ගේ ගීතිකා තමයි අද අපිට බයිබලේ බොහෝ අපිට හම්බ වෙනවා. දාවිත් ගායනා කරපු ගීතිකා දේවානුභාවයේ. දෙවියන් වහන්සේ ඔහුට දුන්නු අනුශාසනා වචන. සමහර ඒවා දෙවියන් වහන්සේ ඔහුට දුන්නු ඔහු ගැනම කාරණා. ඒක තමයි ගීතාවලිය 139 කියන්නේ. ඔබ මාගේ මව් කුසේදී මා මැවුසේක, මාගේ මව් කුසේදී ඔබ මා අත්පත් කරගත්සේක, මාව දේව බයින්ද ආශ්චර්යමත් ලෙසද සාධන ලද්දෙමි. ඔබ වහන්සේගේ ක්‍රියා පුදුම සහගතය, මාගේ ආත්මය ඒ බව හොඳ හැටි දනි. ඉතින් ඒ දාවිත් ගැන එයාගේ හැදීම ගැනම දාවිත් ධර්ම වාක්‍යයක් කිව්වා. අදත් අපිට ළමෙක්ට ඒක කියනකොට ඒක අපිට සාක්ෂාත් වෙනවා. ඊළඟට දාවිත්ගේ ප්‍රසිද්ධම ධර්ම වාක්‍යය තමයි ගීතාවලිය 23 ස්වාමින් වහන්සේ මාගේ නිරය මට හිඟයක් නොවන්නේ. එතකොට අපිට ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මේ දේවචනේ අනුව ස්වාමින් වහන්සේ ඔබගේ ඉඳේරා කරගතහොත් ඔබට හිඟයක් නොවන්නේ. ඉඳේරා කියන හෙබ්‍රේ වචනේ අර්ථය මාදෙස බලා සිටින්න. ස්වාමින් වහන්සේ ඔබගේ රැකවලා කරගත්. ඔබ ස්වාමින් වහන්සේ ඔබගේ ආරක්ෂකයා කරොත් ඔබට හිඟයක් නොවන්නේ. උන්වහන්සේ ඔබව නිල් ගොදුරු බිම්වල ළඟින්ට සලස්වන සේක. නිසල දියාසලින් ඔබව ගෙන යන සේක. ඒක ධර්ම වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරයි. කැළමෙන වතුර තුලින් යන අයට. මොකද දැන් වහන්සේ නැතිව ඒගොල්ලෝ තමුන්ගේ ඔරුව තමුන්ම පදවන්න ගිහිල්ලා සුලිසුලංගකට අහු වෙන්න පුළුවන්. වතුරේ සුලියකට අහු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී උන්ට මතක් කර දෙනවා මාර්ගෝපදේශකයෙක් ඉන්නවා. ඔබගේ ජීවිතයේ මාලිමාවක් තිබෙනවා. ඒ තමයි දැන් වහන්සේගේ මාලිමාව ඔබ තුල උන්වහන්සේ ලියා තිබෙන සටහන. උන්වහන්සේ දෙන ඉදිරි ගමන. එතකොට මරණ සෙවන මිත්‍යාවාද මැද්දෙන් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නේ. හේතු දෙකක් නිසා. උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත් කරනසේක, ධර්මිෂ්ඨකමේ මාවත්වල මාගෙන යනසේක. අපි ධර්මිෂ්ඨකමේ මාවත්වල දැන් වහන්සේගේ පාරේ යනකොට මරණ සෙවනවල එතනට එන්නේ නැහැ. හබක උගුල් එතනට එන්නේ නැහැ. ඇතින් එන ඊගස් අපිට වදින්නේ නැහැ. තව එකක් තියෙනවා. දණ්ඩෙනා සැරයටින් උන්වහන්සේ මට අනුශාසනා දෙනසේක. දණ්ඩ කියන්නේ විනය, හික්මීම. තට්ටුවක් දානවා වැරදෙනකොට. සැරයටි කියන්නේ යන තැන ආයුතු දෙයට අපිව එක්කගෙන යන දිව්‍ය අනුශාසනාව. ඒ වගේම අපිට පොරොන්දුවක් තියෙනවා උන්වහන්සේ අපගේ හිස තෙලින් ආලේප කරනසේක. මේ ඔක්කොම ධර්ම වාක්‍ය. ඔබගේ ජීවිතය ගැන තියෙන ආශිර්වාද. ඔබට මේවා පුළුවන් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න. තව කෙනෙකුගේ ජීවිතයේ තත්වයට අදාළ දේවල් ප්‍රකාශ කරන්න අපිට පුළුවන්. උන්වහන්සේ අපගේ හිස තෙලින් ආලේප කරනසේක. අපගේ කුසලාන පිරි ඉත්‍රියන්ට සලස්වනසේක. ඒක සෞභාග්‍යය. හැම අතින්ම සඵල වීම.
අපගේ මේෂය පුරවනසේක සතුරන් ඉදිරියේ වුණත්. එතකොට සතුරු උදුරු මැද්දේ ලෝකයේ මේ රිසෙෂන් තියෙන්න පුළුවන්, ඉන්ෆ්ලේෂන් තිබෙන්න පුළුවන්, උද්දමනය තිබෙන්න පුළුවන්, ආර්ථික හෝ දේශපාලන කරදර මැද්දේ වුණත් උන්වහන්සේ මාගේ හිස තෙලින් ආලේප කරනසේක. උන්වහන්සේ මාගේ මේෂය සූදානම් කරනසේක. ඉතින් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මේ පාඩමට අමතර ක්ලිප්ස් ලබා ගන්න කැමති නම් ඔබ WhatsApp එකක් ගන්න 074 211 50 11. එතකොට ඔබගේ දරුවෙක් සම්බන්ධව අනුශාසනයක් ලබා ගන්න කැමති නම් ඔබට පුළුවන් කෝල් එකක් දෙන්න, cost free consultation එකක්. brain screen problems, ළමයාගේ ඉගෙනීමේ අමාරුකම්, චර්යාවේ අමාරුකම් ගැන කරුණාකරලා ටෙලිෆෝන් කෝල් එකක් දීලා නොමිලේ අපොයින්ට්මන්ට් එකක් ලබා ගන්න හැකි 077 151 28 01. Thank you for listening.